ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට වෙනද වගේම ට්‍රැවල් ව්ලොග් එකක් අද ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන යන්න කියලා මතක් කරනවා. ආදරෙන් වීඩියෝ ක්ලිප් එක අවසාන වෙනකම් බලන්න. මේ පාර අපි ගියේ ජැෆ්නා වලට. අපේ ගමන් ආරම්භය වුණේ අවිස්සාවල් ප්‍රදේශයේ. උදේ පාන්දරම සියලු දෙනාම ගමනට සූදානම් වෙලා පැමිණ සිටියා. ඉතින් අපිට අන්ටාප පූජා නගරයට එන්න පැය 4කට ආසන්න කාලයක් තමයි ගියේ. සියලු දෙනාම ඉතා භක්තියෙන් යාපන ගමනට පෙර ස්වර්ණමාලි මහා සෑයත් ජයශ්‍රී මහා බෝධියත් වන්දනාමාන කිරීමට සැරසුණා. ඉතින් සියලු දෙනාගේම ප්‍රාර්ථනා වුණේ අපේ ගමන සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබීමයි. මේ අතරතුර කපුටු පින්කමට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබුණා. අපි ඉතින් ඉතා සතුටින් පින්කමට සහභාගී වුණා. මම ඔයාලට තවත් දුර්ලභ අවස්ථාවක් පෙන්වන්නම්. මේ තමයි ඖෂධ රුව. මෙහි ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ දුර්ලභ අවස්ථාවක්. මේ විදිහට පැයකට ආසන්න කාලයක් වන්දනාමාන කර අපේ ගමන ඒ කියන්නේ යාපනයේ නාවිකපේ යන්න පිටත් වුණා. හරි අපේ සෙට් එකද යන්න හදන්නේ නාවිකපේට. අපි දැන් නාගදීපේ යන ගමන් යන්න හදන්නේ. දැන් බෝට් ස්ටාර්ට් කරනවා. බලන්න දවසනේ වටේ පිට ආවේ. තාස්නක අද්දේකේ මම මේක තියනවා කියන්නේ. මේ විදිහට සියලු දෙනා නාගදීප විහාරය වෙත ගමන් කරන්න පටන් ගත්තා. අපිට විනාඩි 20කට ආසන්න කාලයක් තුල නාගදීප දූපතට ළඟා වීමට හැකි වුණා.